හරි ළමයි. හරි. අද නම්බර් සිස්ටම් පාඩමේ දෙවෙනි කොටසනේ. ඔව්. අපි ගිය සතියේ මොනවද කරේ? අපි කරාවේ අපි ගිය සතියේ කරේ දෙකේ පාදයේ සංඛ්‍යා 10 පාදයට දාපු එකනේ. ඔව් මං ගිය සතියේ කිව්වට මතකයි. අපි දැන් අද කරන්නේ දශමයේ සංඛ්‍යා. කියන්නේ 10 පාදයේ සංඛ්‍යා දෙකට දානවා 10 පාදයේ සංඛ්‍යා 8ට දානවා 10 පාදයේ සංඛ්‍යා කීයටද දාන්නේ ආයේ 16ට දානවා. හරි. අපි එහෙනම් වැඩි සීන් එකක් නැතුව බං අපි වැඩේට පටන් ගමු. හරි. මාතෘකාව ලියා ගන්න මෙහෙම දශමයේ සංඛ්‍යා පරිවර්තනය. දශමයේ සංඛ්‍යා පරිවර්තනය. දශමයේ සංඛ්‍යා පරිවර්තනය. දශමයේ සංඛ්‍යා පරිවර්තනය. හරි. අපි ඉස්සල්ලාම කරමු ළමයි. මෙහෙම දෙයක්. හරිද බා? අපි ඉස්සල්ලාම 10 පාදයේ සංඛ්‍යා. ඒ කියන්නේ දශමයේ සංඛ්‍යා දීමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරමු. හරි? දශමයේ සංඛ්‍යා දීමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරමු. හරි. ඔන්න දැන් පළවෙනි ගාන අපි. හරි? ගානකින් තමයි අපි වැඩ ටික අල්ලගෙන යන්නේ. හොඳේ? ගානකින් අපි අල්ලගෙන යමු. හරිද? හරි. අපි ඉස්සල්ලාම ගානක් හදමු. 12. 12. හරි? 12. ඔයාලා දන්න විදිහට මේක ඉස්කෝලේ හරි කොහේ හරි කියා දීපු විදිහට ඔයාලා ඉස්සෙල්ලාම කොහොමද බෙදන්නේ? දැන් මේක බෙදාගෙන ඉන්න එපා නේ. දීමේ සංඛ්‍යාවකට හරවනවා නම් 2කින් බෙදනවා. හරි. අෂ්ටමේ සංඛ්‍යාවකට බෙදනවා නම් 8ෙන් බෙදනවා. සද්දශමේ සංඛ්‍යාවකට බෙදනවා නම් 16ෙන් බෙදනවා නේ. ඔව්. එතකොට අපි කොහොමද කරන්නේ? අපි සාමාන්‍ය බෙදන්නේ මෙන්න මෙහෙමනේ. දැන් මෙතන මොකක් හරි සංඛ්‍යාවක් ලියනවා. ඊට පස්සේ බෙදන්න ඕනි සංඛ්‍යාව මෙන්න මේකෙන් බෙදන්නේ. අර මේ කියලා මෙතනින් ලියනවානේ නේ. ඔව් ඒක දන්නවා ඔයාලා. මේක කරන්නේ කෙලින්ම අනිත් පිට ගහ ගන්න එක. ඒ කියන්නේ මෙන්න මෙහෙම. ඊට පස්සේ අපිට ද්විමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න ඕනේ මේ දශමයේ සංඛ්‍යාව නේ. එහෙනම් ද්විමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න ඕන නම් 2කින් බෙදනවා. නේද? 2කින් බෙදනවා. මේ සීන් එකම තමයි මෙතනක් තියෙන්නේ. හරි. පැත්ත විතරයි වෙනස්. හරි. ඔයාලා ඔක දන්නවා. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙමයි කරන්නේ. ඉස්සල්ලාම කොහමද? දැන් ඊට පස්සේ කරන්න තියෙන්නේ බෙදාගෙන පැල්ලහැට එන්න තියෙන්නේ. හරි. දෙවරක් කීයක් තියෙනවද 12ට? දෙවරක් 6 12යි. ඉතුරු තියෙනවද? නැහැ. බිංදුවයි. ඊට පස්සේ දෙවරක් කීයක් තියෙනවද? දෙවරක් 3යි. බිංදුවයි. ඊට පස්සේ දෙවරක් 1යි. දෙවරක් 1 2යි. 2යි 1යි 3යි. නේද? දෙවරක් 1 2යි. 2යි 1යි 3යි. ඊට පස්සේ එක බෙදමු දෙකේ. දෙවරක් බිංදුවයි කීයක් ඉතිරිද? එකක් ඉතිරි. දෙවරක් 1 2යි. හරි. එකක් ඉතිරි. ඊට පස්සේ කොහොමද කරන්නේ? ඊට පස්සේ ළමයි සමහරක් අය කරනවා මෙන්න මේ විදිය දෙයක් බං. ඒක වැරදි. මෙතන ඉඳන් අරගෙන ඉවිල්ලා මෙන්න මෙහෙම උඩටම යනකම් ලියනවා. එහෙම නෙවෙයි. අපි දීමේ සංඛ්‍යාව පටන් ගන්න මෙන්න මෙතන. හරිද? බිංදුව ලියන්නේ නැහැ. මෙතනින් පටන් අරගෙන ඉවරලා උඩට ලියනවා. හරිද? 12 දීමේ බවට පරිවර්තනය කරවගෙන පස්සේ මෙන්න මේක එන්නේ 1යි 1යි බිංදුවයි දෙකේ පාදය කියලා. හරිද? 1යි 1යි බිංදුවයි දෙකේ පාදය කියලා එනවා. මේ බිංදුවේ ඉඳන් උඩට ලියන්නේ නැත. හරි? හරි. හරි. මේක ගත්ත විදිහ තේරුණානේ. ඉස්සල්ලා මොකද්ද කරේ? සංඛ්‍යාව ලියාගත්තා. තිබ්බ අපි කරන දීර්ඝ බෙදීම අනිත් පැත්ත ගහගත්තා. ඊට පස්සේ දෙකේ පාදයට හරවගෙන එන්න ඕනේ. දෙකෙන් බෙදාගෙන පැල්ලහැට ආවා. මේ බිංදුව ලියන්නේ නැහැ. මෙන්න මෙතනින් ඉඳන් පටන් ගත්තා උඩට ලියාගෙන ගියා. අපි ළමයි මෙන්න මේකට කියනවා ලබ්ධිය කියන. මොකද්ද? ලබ්ධිය. හරිද දන්නේ නැහැ. ලබ්ධිය. ඒ කියන්නේ හරිද දන්නේ නැහැ කිව්වේ මේ ලබ්ධිය නෙවෙයි අකුරු. ලබ්ධිය. හරි. මෙන්න මේ ඉතුරු වෙන කැලලට අපි කියනවා මොකක් කියලාද? ශේෂය කියලා. ශේෂය කියලා කියනවා. මොකද්ද කියන්නේ? මේකට ලබ්ධිය කියලා කියනවා. මේකට ශේෂය කියලා කියනවා. ඊට පස්සේ අපිට ගාන වැරදි නම් ගාන වැරදිද කියලා අපිට හරිද වැරදිද කියලා ෂුවර් කරගන්න බැරි නම් අපි කරන්නේ කෙලිම මේ ගාන මෙතන ලියාගත්තා. ලියාගෙන ඉවර වෙලා අපි අර 10 දෙකේ පාද සංඛ්‍යා 10 පාදෙට දැම්මේ.
දෙකේ පාද සංඛ්‍යා 10 පාදෙට දැම්මේ. අන්න ඒ විදිහට මෙන්න මෙතන දෙකේ බල ටික ලියාගමු. 2.0යි 2 1යි 2 2 3යි කියලා දෙකේ බල ටික ලියාගත්තා. ඒ වගේ අගයන් ටික දාගෙන යම් 1 2 4 8 අන්න එහෙම කරගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? බිංදුව ඇරෙන්න අනිත් ටික ඔක්කොම ටික වැඩි කරලා දානවා. මෙතන නෑ මොකක්ද? 4යි 4 වරක් එක 4යි එකතු කරනවා. 8 වරක් එක 8යි. එහෙනම් උත්තරේ කීයද? 8යි 4යි 12යි 10 පාදේ. අපි හරියටම හදලා ඉන්නේ. ඔව්. තේරුණාද සීන් එක? තේරෙන්න ඕන. පට්ට ලේසි. හරි. ඕක ලියාගන්න. ඕක ලියාගන්නකො. මේක ලියාගන්න මම ඔයාලට දෙන්නම් පියවරත් එක්ක. ඕක ලියාගන්න. ලියාගත්තද? හරි. හරිද ළමයි? ස්ක්‍රීන්ෂොට් එකක් ගාගන්න. ඔන්න මම මකනවා. හරි. හරි. දැන් ඊළඟට අපි ගණන් ටිකක් හදමු ඈ. දැන් මතකයි ඔයාලට කරපු විදිහනේ පළවෙනි ගණන්. අපි මෙහෙම කරමු. පොඩි ඒවා ලියමු. 13 10 පාදේ දෙවෙනි එක අපි දෙමු 46 තුන්වෙනි එක කීයද අපි ගන්නෙ 22 ගමු 22යි 10 පාදේ. මට මේ ගණන් තුන හදන්න ඉක්මනට හදලා දෙන්න. ඉක්මනට හදන්න. හදා. හරි මම පළවෙනි ගාන මේ ටික හදාගෙන යනවා. එතකොට ඔයාලා මාත් එක්ක මතකයි 13 අපි දෙකේ පාදේ දාමු. 13 මැදි හදන්නම් ගොනේ ඊට මදි වෙන්නේ නැත්තම් 13 බා දෙකේ පාදයෙන් දාන්න තියෙන්නේ 2යි. දෙවරක් කීයද? දෙවරක් 6 12යි 12යි 1යි 13යි. දෙවරක් 3 6යි ඉතිරි තියෙනවද නෑ බිංදුවයි. දෙවරක් 1 2යි 2යි 1යි 3යි. දෙවරක් කීයද? දෙවරක් බිංදුවයි ඉතිරි 1යි. උඩට බලාගෙන ගියා මෙහෙම උඩට ගියා උත්තරේ ලියව. කීයද එතකොට එන්නේ? 1යි 1යි බිංදුවයි 1යි. බලනවා හරිද කියලා. 1 2 4 8 8යි 4යි 12යි 12යි 1යි 13යි. එතකොට 13යි 10යි පාදේ කියලා හරියටම හරි. නේද? හරිනේ. හරි. හරිද වැරදිද කියලා බලන්න. අන්න මම මකනවා. බලාගන්න හරිද වැරදිද කියලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි. මම මකනවා. ඊළඟ ගාන කීයද? 46. 46 බෙදමු අපි දෙකට. දෙකේ පාදයෙන් දාන්න තියෙන්නේ. ඔන්න බෙදනවා. දෙවරක් 2 4යි. ඉතිරි දෙනවා නෑ බිංදුවයි. දෙවරක් 3 6යි. බිංදුවයි. ඊට පස්සේ දෙවරක් 11 කීයද? දෙවරක් 11 22යි. 22යි 1යි 23යි. ඊට පස්සේ දෙවරක් 5 10යි. 10යි 1යි 11යි. දෙවරක් 2 4යි. 4යි 1යි කීයද? 5යි. ඊට පස්සේ දෙවරක් 1යි ඉතිරි දින ළමයි නෑ බිංදුව. ඊට පස්සේ දෙවරක් බිංදුවයි ඉතිරි 1යි නේ. ඔව් දෙවරක් 1 2යි. ඉතිරි බිංදුව. එතකොට උත්තරේ එනවා ළමයි.
උඩට යන්න 1.1.1.1.2 පාදය කියලා. මොකද්ද 1.1.1.3.2 පාදය කියලා උත්තරේ එනවා. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. අපිට දැන් මේ ගාන වැරදි කියලා බලන්න මෙන්න මේ 1 2 4 8 16 32 32 වරක් එක 32යි එකතු කරනවා 8 වරක් එක 8යි එකතු කරනවා 4 වරක් එක 4යි එකතු කරනවා 2 වරක් එක 2යි බලමු 8යි 2යි 10යි 10යි 32යි 10යි එකතු කරනවා 32යි එතකොට අපිට කීයද ඉතුරු වෙන්නේ එකතු කරන්න ඔව් 8යි 2යි 10යි 32යි එකතු කරනවා 4යි හරිනේ 14යි 32යි එකතු කරනවා 4යි 2යි 6යි 3යි 1යි 4යි 46යි 10ේ පාදේ කියලා හරියටම ඇවිල්ලා තියෙනවනේ 46යි හරි බලන්න හරි තමයි මම කරනවා ස්ක්‍රීන්ෂොට් එක ගහලා තනවලා වේගය වැඩි ඇති ඉමීට කරමු කමන්නේ හරි ඊළඟට කීයද ළමයි 22 නේ හරිද හරිද කියලා බලන්න 22 දෙකේ පාදයට දාන්න ඕනි දෙකයි එතකොට 22යි නම් 11යි නේ දෙවරක් 11යි නේ දෙවරක් 11 එතකොට ඉතිරි දිනවද නැහැ බිඳුවයි දෙවරක් 5 10යි 10යි 1යි 11යි ඊට පස්සේ දෙවරක් 2 4යි 4යි 1යි කීයද 5 දෙවරක් 1 2යි 2යි බිඳුවයි ඉතිරි නැහැනේ බිඳුවයි දෙවරක් බිඳුවයි ඉතිරි 1යි දෙවරක් 1 2යි හරි හරිනේ එතකොට උත්තරේ නා උඩට ලියාගෙන ගියා 1යි බිඳුවයි 1ව 2යි බිඳුවයි 2 පාදය කියලා හරිනේ 22 එනවද කියලා බලමු අපි 1 2 4 8 16යි 16යි එකතු කරනවා 4ක් 1 4යි එකතු කරනවා දෙවරක් 1 2යි 14යි 20යි 22යි 22යි 10 පාදය කියලා හරියටම ආවන්නේ නේ ඔව් අන්න ඔහොම විදිහට හදන්න පුළුවන් වෙන්න ඕනි. හරි. ඕක බලන්න තේරුණාද කියලා බලන්න. තේරුණානේ? හරියට. හරි. දැන් අපි ඔයිට වඩා ටිකක් ලොකු ගානකට යමු. හරි? ඇඩ්වාන්ස් එකකට යන්නේ. ඔයිට වඩා ටිකක් ලොකු ඇඩ්වාන්ස් ගානකට යමු. හරි. අපි කරමු මෙන්න මේ ගාන හදන්න බලන්න 342යි 10ේ පාදේ. ඕක මට දාලා දෙන්න දෙකේ පාදයට. ඒ කියන්නේ දීමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරලා දෙන්න ඉක්මනට. හොඳට හිතලා බලලා ඉක්මනට කරන්න. 342. බැරුණාට කමක් නැහැ. කරන්න. කළා මෙසේජ් එකක් දාන්න. හරි. ඔන්න මම හදනවා ඇති. ඔන්න මම හදනවා. මොකද්ද ගාන? 342යි. 10 පාදෙනි අපිට දාන්න ඕනි දීමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්න ඕනි. එහෙනම් බෙදනවා දෙකේ. බලමු. 3ට තියෙනවද බලමු. දෙවරක් 1 2යි. ඔන්න දෙවරක් 1 2යි. ඒ වුණාට අපිට 3ට තමයි 3 තමයි බෙදා ගන්න ඕනේ. දෙවරක් 1 2යි 2යි 1යි 3යි නේ ඉතිරි එකක් තියෙනවනේ ඒක අපි මෙතෙන්න දා ගන්නවා දෙවරක් 1 2යි 2යි 1යි 3යි හරිනේ හරි එතකොට අපි මෙතන එකක් තියෙනවනේ අපි දැන් 14ට හදමු හරි දෙවරක් 7 14යි ඉතිරි තියෙනවද නෑ බිඳුවයි ඊට පස්සේ දෙවරක් 1 2යි හරි ඉතිරි නෑ මොකද්ද මම කරේ දෙවරක් 1 2යි 2යි 1යි තමයි 3 හරිද
2යි 1යි. 2 ධන 1යි 3යිනේ. ඒ ඉතිරි වෙන එක තමයි මේ තියෙන්නේ. හරිද? 2යි 1යි 3යි. හරි. ඒක ඊට පස්සේ 4යි මේ දැන් එකක් තියෙනවා ළමයි. 1යි මේ 4යි එකට එකතු කරන්නේ නැහැ. එකතු කරන්නේ නැතුව එක ළඟ තියාගෙන ඒ ගානට ඒ සංඛ්‍යාව තමයි අපි ඊළඟට බෙදන්නේ. ඒ කියන්නේ මොකද්ද කරේ මම 3ට බලවුවා 3ට එකක් තියෙනවා දෙවරක් එක 2යි 1යි තමයි 3 වෙන්නේ. ඒ නිසා එක මේ පැත්තට අරන් ගියා. එතකොට 14ක් හැදෙනවා. 14ක් හැදෙන්නේ ඇයි? මෙතන එකක් අරන් ගියපු හින්දා. ඊට පස්සේ 14 දෙකෙන් බෙදෙනවා. දෙවරක් 7 14යි. ඉතිරි නෑ බිංදුවයි. එක් දෙකට බලවුවා 1යි. ඉතිරි බිංදුවයි. තේරුණාද? අපි ওই විදිහට ගණන් හදද්දී හුරු වෙයි ඈ. ඔයාලට මේ විදිහට හදාගන්න එක අමාරුයි නම් දීර්ඝ බෙදීම දාලා හදන්න. මෙන්න මෙහෙම 342 බෙදුවා දෙකෙන්. දෙවරක් 1 2යි. තුනෙන් දෙකක් 1යි 14යි. අන්න ඒක තමයි මෙතන මේ 14යි. දෙවරක් 7 14යි. 14න් 4ක් බිංදුවයි. මේ දෙක කියනවා මෙතෙන්ද. දෙවරක් 1 2යි. දෙකෙන් දෙකක් බිංදුවයි. මේ බිංදුව ගත්තා මෙතෙන්ද 171 දැම්මා මෙන්න මෙතෙන්ද. හරි. අපි මෙන්න මේකට කියනවා ලබ්ධිය කියලා. ඒකට අනිත් එක මේ බිංදුවට කියනවා අපි ශේෂය කියලා. හරි. බැරිම නම් මේ දීර්ඝ බෙදීම දාලා ඉල්ල හදන්න. ඒකේ වුණාට ගොඩක් වෙලා යනවා. අර විදිහ ටිකක් ලේසි. හරිනේ? ඔව්. හරි. ඊට පස්සේ ආයෙ බෙදනවා. දෙවරක් 8 16යි. 16යි 1යි තමයි 17. ඔන්න එකක් ගත්තම හිට. ඊට පස්සේ 11නේ තියෙන්නේ. දෙවරක් 5 10යි. 10යි 1යි 11යි. 85ට අදමු. දෙවරක් 4 8යි. බලමු 5ට. දෙවරක් 2 4යි. 4යි 1යි 5යි. ඊට පස්සේ දෙවරක් 2 4යි. දෙවරක් 1 2යි. ඉතිරි බිංදුව. ඊට පස්සේ දෙවරක් 1යි. ආයෙ තියනවද? නෑ. දෙවරක් 10යි. දෙවරක් 10 20යි. 20යි 1යි 21යි. ඊට පස්සේ දෙවරක් 5 10යි. ඉතිරි බිංදුවයි නේ. ඊට පස්සේ දෙවරක් 2 4යි. 4යි 1යි 5යි. ඊට පස්සේ දෙවරක් 1 2යි. ඉතිරි කීයද? බිංදුවයි. දෙවරක් බිංදුවයි. ඉතිරි 1යි. දෙවරක් 1 2යි. එකට නෑනේ බිංදුවයි. දෙවරක් 1 2යි. හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේක ලියනවද ළමයි? මේක ලියන්නේ නැත. මේක ලියන්නේ නැතුව මෙතන ඉඳන් බලවුවා උඩට ලියාගෙන ආවා. හරි? ඔන්න බලමු 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි 1යි බිංදුවයි දෙකේ පාදේ. හරිනේ? හරි. බලන්න උත්තරේ 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි 1යි බිංදුව. මෙහෙම උත්තරයක් ඇවිල්ලා තියෙනවද බලන්න. ඔව්. හරි. මේ ක්‍රමේ අමාරුයි නම් දීර්ඝ බෙදීම දාලා බෙදන්න. ඒක කමන්නේ. හරි. ඊට පස්සේ තව ගානක් අපි හදමු. වැරදි කට්ටිය. හරි කිව්වනේ නේ ඔක්කොමලා. හරි කමන්නේ. හරි. අපි යන්කෝ සම්පත් පොතට. අච්චුපතට ගිහිල්ලා අච්චුපතේ ගණන් තුනක් තියෙන්නේ. 155යි 10 පාදේ 472යි 10 පාදේ 1163යි 10 පාදේ කියලා. අන්න ඒවා ඒ දීමේ සංඛ්‍යාවට හරවන්න තියෙන ඒවා ඔයාලා බලලා හදමු. හරි? අපි හදමු මේකෙන් එක ගානක් 155යි 10 පාදේ. 10 පාදේ. ඕක හදන්න ඉක්මනට. ඕක ඉක්මනට හදන්න. 155යි 10 පාදේ. ඉක්මන් කරලා හදන්න. හැදුවද? හදන්න බලන්න. එකසිය 55යි 10 පාදේ.
හදා එකසිය 55යි 10යි පාදේ. ඔන්න මම හදනවා ඈ. 155යි 10යි පාදේ. හරි. බෙදනවා ඔන්න දෙකේ. 15 අපිට දිලිසි දිලිසි තියෙනවනේ බං. දෙවරක් 7 14යි කියලා නේ. දෙවරක් 7 14යි. ඉතිරි එකයි. ඔන්න එක ගෙනියච්චා මෙතෙන්ද. ඊට පස්සේ ආයෙත් 15 නේ තියෙන්නේ. දෙවරක් 7 14යි. ඉතිරි එකයි. 14යි එකයි 15යි. ඊට පස්සේ බලමු 74ට දෙවරක් 3 6යි 6යි 1යි 7යි. හරිනේ. 17 තියෙන ඕන්න දෙවරක් 8 16යි 16යි 1යි කීයද ළමයි 17යි. ඊට පස්සේ 38ට බලමු. දෙවරක් 1 2යි 2යි 1යි 3යි. හරිනේ. ඔන්න එක ගත්තා මෙතෙන්ද. දෙවරක් 9 18යි. ඉතින් දිනවද නැහැ බිඳුවයි. ඊට පස්සේ දෙවරක් 19ට බලමු අපි. අපි දන්නා දෙවරක් 9 18යි කියලා නේ. දෙවරක් 9 18යි 18යි 1යි 19යි. ඊට පස්සේ 9ට බලමු. දෙවරක් කීයද 9? දෙවරක් 4 8යි 8යි 1යි 9යි. ඊට පස්සේ 4ට දෙවරක් 2 4යි ඉතිරි නෑ බිඳුවයි. ඊට පස්සේ බලවුවා දෙවරක් 1 2යි ඉතිරි නෑ බිඳුවයි. ඊට පස්සේ බිඳුවට බලමු. දෙවරක් බිඳුවයි ඉතිරි 1යි නේ. දෙවරක් බිඳුවයි ඉතිරි 1යි. මෙහෙම එකක් ආවද බලන්න. හරි. හරිද නැද්ද කියලා අපි බලමු ඈ. ඔන්න මෙතන මේක ලියන්නේ නෑ. මෙතන ඉඳන් උඩට ලියාගෙන යනවා. ඔන්න 1යි බිඳුවයි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි 1යි දෙකේ පාදය. හරිනේ පේනවනේ. ඔව්. ඊට පස්සේ හරිද කියලා බලන්න. 1 2 4 8 16 32 64 128. කීයද තියෙන්නේ? 155. බිඳුව ඇරෙන්න අනිත් ඔක්කොම ටික වැඩි කරනවනේ නේ. ඔයාලට මතකයි. 128යි. ඊට පස්සේ බලාගෙන ආවා 16 වරක් 1 16යි. හරි. 8 වරක් 1 8යි. බලමු. එකතු කරලා බලන්න හරිද කියලා. 8 9 10 11 12 13 14යි. 14 15 16 17 18 19 20 21 22යි. මෙතන තව දෙකක් තියෙන ළම මට අමතකුණා. 22යි කො 22යි 22යි 24යි 24යි 1යි 25යි 25න් 5 ඉතිරි 2යි 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 4යි 4යි 1යි 5යි. මේක මෙතන තියෙනවා 155යි කී පාදයේද 10 පාදේ. හරිනේ. හරි. ඔච්චරයි සීන් එක තියෙන්නේ. තේරුණාද? මොකද්ද කරේ? ඕක බෙදාගෙන ආවා. ඊට පස්සේ මේක ලියුවේ නෑ. කෙලින්ම උඩට ලිව්වා. තේරුණාද ළමයි? කොරේ සයින් කරන්න තේරුණාද? හරි. හරිද? හරි. මම තව ගානක් දෙන්නම්. ඒකත් අපි හදමු බලන්න. ඔන්න මකනවා මම බෝඩ් එක. දෙසිය 48 10 පාදේ මට ඒක දාලා දෙන්න දෙකේ පාදයට. 248යි 10 පාදය මට ඒක දාලා දෙන්න දෙකේ පාදයට. 248යි 10 පාදය මට ඒක දාලා ඕනි දෙකේ පාදයට. ලේසි. හදන්න ළමයි.
හරිද? ඔන්න මම හදනවා. මාත් එක්කම හදමු ඈ. 248යි 10 පාදේ. 248 ඔන්න ලියාගත්තා. දෙකෙන් බෙදාගෙන ආවා. හරිද? බැවිලි දිනන 24 කෙලින්ම දැම්මගේ 12. දෙවරක් 12 24යි. ඉතිරි දිනනද ළමයි නෑ. දෙවරක් 8ට බලවුවා. 8ට කීයද 4යි. ගත්තා. ඉතිරි දිනනද නෑ බිඳුව. ඊට පස්සේ දෙවරක් 6 12යි. ඉතිරි නෑ බිඳුවයි. ඊට පස්සේ 4ට බලවුවා. දෙවරක් 2 4යි. ඉතිරි කීයද බිඳුව. බලවුවා මෙන්න මේකට. දෙවරක් 3 6යි. 2යි. දෙවරක් 1 2යි. ඉතිරි දිනනද ළමයි බිඳුව. ඊට පස්සේ බලාගෙන ආවා 30 නම් අපිට කෙලින්ම දැම්මගේ දෙවරක් 15 30යි 30යි 1යි 31යි බලව ඔන්න දෙවරක් 7 14යි 14යි 1යි 15යි ඊට පස්සේ මෙන්න මෙතන බලවුවා දෙවරක් 3 6යි 6යි 1යි 7යි ඊට පස්සේ බලව ඔන්න දෙවරක් 1 2යි 2යි 1යි 3යි හරි ඔන්න එකට බලවුවා දෙවරක් බිඳුවයි දෙවරක් 1 2යි හරිනේ හරි මේක ලියන්නේ නෑ කෙලින්ම උඩට ලියාගෙන ආවා. ඔන්න බලමු 1 1 1 1 එකේ වගේ තියෙනවද 1 2 3 4 5 1 2 3 4 5යි බිංදු 3යි දෙකේ පාදේ. ඔන්න ඔහම එකක් ආවද? හරි. බලමු හරියද වැරදිද කියලා. ඔන්න බලවුවා 1 2 4 8යි 16යි 12 16යි 32යි 64යි 128යි ඕක වැඩි කරගෙන යන්න තාලු ඔයාලා දන්නවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? බින්දුවෙන් එන්න අනිත් ඔක්කොම ටික වැඩි කරනවා. 8 වරක් එක මෙතනින් පටන් ගමු. 128යි. 64යි. 32යි. 16යි. 8යි. බලන්න හදලා කොහොමද වෙන්නේ කියලා. 8යි 4යි 12යි. 12 13 14යි. 14 15 16 17 18 19 20යි. 20යි 8යි 28යි. ඔන්න 28න් 8 ලිව්වා. ඉතිරි 2යි 2යි 4යි 6යි 4යි 10යි 10යි 3යි 13යි 13යි 1යි කීයද 13යි 1යි 14යි 13යි 1යි 14යි ඉතිරි 1යි 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 2යි 248යි 10 පාදේ කියලා හරියටම ඇවිල්ලානේ තියන්නේ 248යි 10 පාදේ හරි ගාන වැඩිදේ හදාගන්න බැරිම නම් දීර්ඝ බෙදීම දාලා හදමු හරි ඇති ඕක 10 පාදේ සංඛ්‍යා දෙකේ පාදේ දාන එක ඇති හරි ඔන්න මේකේ පියවර ලියා ගන්න පියවර ඔන්න පළවෙනි පියවර ලියා ගන්න දී ඇති දශමය සංඛ්‍යාවේ දී ඇති දශමය සංඛ්‍යාවේ දී ඇති දශමය සංඛ්‍යාවේ දශමය සංඛ්‍යාවේ දී ඇති දශමය සංඛ්‍යාවේ ලබ්ධිය බිඳුවක් වනතුරු ලබ්ධිය බිඳුවක් වනතුරු මෙන්න මේ ලබ්ධිය බිඳුවක් වෙනකන් බිඳුවක් වනතුරු ලබ්ධිය බිඳුවක් වනතුරු දෙකෙන් බෙදන්න දෙකෙන් බෙදන්න දෙකෙන් බෙදාගෙන එන්න දෙකෙන් බෙදන්න ඊළඟ පියවර දෙකෙන් බෙදන්න ඊළඟ පියවර ලැබුණු ශේෂය ඒ කියන්නේ මෙන්න මේ ලැබිච්ච ශේෂය ලැබුණු ශේෂයන් පහළ සිට ඉහළට පහළ ඉඳන් ඉහළට ශේෂය පමණයි ලබ්ධියක් නැත පහළ සිට ඉහළට පිළිවෙලින් ලියන්න හරි මතක් කරලා මේක ලිව්වගෙන් පස්සේ මොන පාදේද කියලා අනිවාර්යයෙන්ම ලියන්න ඕනි හරි දෙකේ පාදේ නම් දෙකේ පාදය අටේ පාදේ නම් අටේ පාදය 16 පාදේ නම් 16 පාදේ කියලා අනිවාර්යෙන් ලියන්න ඕනි හරි තේරුණාද හරි that is හරි ඊළඟට අපි ලියා ගන්න මාතෘකාවක්
10 පාදයේ සංඛ්‍යා. මේ 10 පාදයේ සංඛ්‍යා බං ඊළඟට 8 පාදයට දාමු. ඒ කියන්නේ දශමයේ සංඛ්‍යා අෂ්ටමයේ සංඛ්‍යා බවට පරිවර්තනය. අෂ්ටමයේ සංඛ්‍යා බවට පරිවර්තනය. 8 පාදයට දාගන්න. අෂ්ටමයේ සංඛ්‍යා බවට පරිවර්තනය. හරි. අපි ගානකින් පටන් ගමු ළමයි. හරි. අපි ඉස්සෙල්ලා ගානම ලියාගමුකෝ 248. ලේසි එක. 248. අපිට දැන් කීයෙන්ද බෙදාගෙන ඉන්න ඕනි? 8න් නේ. ඔන්න ලියා ගන්න. 8. 8න් බෙදනවා. හරි. දැන් බෙබිලි තියෙනවා බං 24. 8 වරක් කීයද? 24ට. 8 වරක් 3යි නේ. ඔන්න ඉස්සෙල්ලා වගේම තමයි. 8 වරක් 3යි. 8 වරක් 3 24යි. ඉතින් තියනවද නැහැ බිඳුව. 8ට බලනවා. 8 වරක් කීයද? 8 වරක් 1 8යි. ඉතින් තියනවද? නැහැ බිඳුවයි. එතකොට 31යි. හරි. ඊට පස්සේ බලමු. ඔන්න බෙදනවා. 8 වරක් කාය කීයද තියෙන ළමයි? 31ට. 8 වරක් 3 24යිනේ නේ. 8 වරක් 3 24යි. 24 ඉඳන් කීයක් තියෙනවද 31ට බලමු. 31 ලියාගත්තා. 24 මෙතන ලියාගත්තා. බලමු. 4යි. 4 5 6 7 8 9 10 11යි. කීයක් තියෙනවද ළමයි? 7ක් තියෙනවනේ. ඔන්න 7යි. මෙතන 2යි. දෙකෙන් දෙකක් බිඳුවයි. 7යි. එතකොට 8 වරක් 3 24යි. 24 ඉඳන් 24 25 26 27 28 29 30 31. 7ක් තියෙනවනේ නේ. ඔන්න 7යි. ඊට පස්සේ බෙදමු 8. තියෙනවද 3ට? නෑ. ඔන්න බිඳුවයි. කීයෙන් පටන් ගන්න? එතකොට 3යි. ඔන්න හරි. ඔන්න උත්තරය ඇවිල්ලා දෙනවා අපිට. මේකෙත් කරන්නේ මේ බිඳුව ලියන්නේ නෑ. මෙතන ඉඳන් පටන් ගත්තා උඩට ලියවුවා. එතකොට උත්තරේ එනවා 370යි. කී පාදයටද දැම්මේ අපි? 8 පාදයට. ඔන්න ආවා. 370යි 8 පාදය. හරි. 370යි 8 පාදය. ලියාගන්න ඕක. හරිනේ. හරි. ඊළඟ ගාන. ඔයාලා හදන්න ඕකේ. ඊළඟ ගාන. ඊළඟ ළමයි 158. 158 නේ. 158. තේරුණාද ඉස්සෙල්ලා හදපු එක? 158 මට 8 පාදේ නෙවෙයි. 10 පාදේ තියෙන සංඛ්‍යාව 8 පාදෙට දාලා දෙන්නකෝ. 158. 158. හරි. හදන්න. ඊවිත හදන්න.
හරිද ළමයි? හරිද? ඔන්න මං හදනවා 158 බලමු අපි 8 පාදෙට දාලා. කීයෙන් බෙදන්නේ 8. ඔන්න බලමු. 8 වරක් 15ට තියෙනවද ළමයි? නෑ. 8 වරක් 1 8යි. බලමු. 8 වරක් 1 8යි. 8යි කීයක් තියෙනවද 15 වෙනකම්? 8 වරක් 1 8යි. 8 9 10 11 12 13 14 15. කීයක් තියෙනවද? 7ක් තියෙනවා. ඔන්න 7ක් තියෙනවා. ඊට පස්සේ බලමු 78ට බලමු. 8 වරක් 9 කීයද බං? 8 වරක් 9 72යි 72 73 74 75 76 77 78යි. කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඔන්න 6 ලියුවා. හරි. ඊට පස්සේ 8 කීයක් තියෙනවද බලන්න? 8 වරක් 2 16යි. 16 17 18 19 කීයක් තියෙනවද? 3ක් තියෙනවා. හරිනේ 36යි. ඊට පස්සේ බලන්න. ඊට පස්සේ කීයද තියෙන්නේ? ඊට පස්සේ 2 8 වරක් බලන්න. නෑනේ 8 වරක් 2ක් නෑනේ 2ට නෑනේ නේද බං? එහෙනම් බිඳුවයි. කෙලින්ම දැම්ම 2 මෙතෙන්. 8 වරක් 2කින් පටන් ගත්තා. එතකොට උත්තරේ කීයක් එනවද? ඔන්න උත්තරේ එනවා 236යි. කීයේ පාදයේද? 8 පාදය. 236යි 8 පාදය. හරිනේ? හරි. 236යි 8 පාදය. සයයි 8 පාදය. දෙසිතිස්සය 8 පාදය. මම මකනවා එහෙනම්. ඔන්න මකුවා. හරි. තේරුණාද? තේරුණාද ළමයි? හරි. තව ගානක් ඔන්න. 155යි 10 පාදයේ දාන්න 8 පාදයට. 155යි 10 පාදයේ දාන්න 8 පාදයට. මං හදන්නද? ඔන්න මං හදනවා. ඔන්න. කොයිද ඩස්ටර් එක? ඔන්න මං හදනවා. එකසිය 55 බලමු ඔන්න. 8 වරක් තියෙනවද බං? 8 වරක් දෙකක් නෑ. හරි. 8 වරක් 1 8යි. 15ට කීයක් තියෙනවද? 8 වරක් 15ට කීයක් තියෙනවද? 8 වරක් 7යි ළමයි. ඔන්න 7යි. 8 වරක් 7යි. එතකොට 1යි. 75ට බලමු. 8 වරක් 9 72යි. 72 73 74 75. කීයක් තියෙනවද? 3ක් තියෙනවා. 3ක් තියෙනවනේ. ඔව්. ඊට පස්සේ බලන්න. 8 වරක් 2 16යි. 16 17 18 19. 3යි. බලන්න දෙකට තියෙනවද කියලා. 8 වරක් බිඳුවයි නෑ දෙකෙන් පටන් ගත්තා. බලන්න හරිද කියලා. ඊට පස්සේ මොකද කරන්නේ?
මේක ලියන්නේ නැත මෙතන ඉඳන් පටන් ගත්තා උඩට ලිව්වා. ඔන්න ලිව්වා. එතකොට 233යි 8 පාදය කියලා. හරි. හදාගන්න වැරදි නම් 233යි 8 පාදය. බැරිම නම් දීර්ඝ බෙදීම දැම්මා හදාගෙන ගියා. හොඳේ. මොහොම දීර්ඝ බෙදීම පැත්තකින් පේන්න පොතේ එතකොට ඔයාලට මතක් වෙනවනේ. නේ? ඔව්. හරි. මම බෝඩ් එක මකන්නම්. හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. හරි. ඔන්න මකනවා. ඔන්න අපි තව එක ගානක් හදමු. දෙසිය 39 10 පාදේ. ඕක හදන්න. 239 10 පාදේ. 239යි 10 පාදේ හදන්න. හරිද ළමයි?